dear Chief Guest, Madam Principal, my dear teachers, and all the parents present here. හැමෝගේම understanding එකේ පහසු සඳහා මම සිංහලෙන් කතා කරන්නම්. මම සනිත් මාසනලි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 වර්ෂයේ ක්‍රීඩා නායිකාව. සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ මට පුදබිමක් වගේ. මම අභිමානවත් සිරිමාවියක් විදිහට අද මෙතන නැගිටලා අසාධාරණයට විරුද්ධව කතා කරන්න මට හයිය දුන්නේ මගේ පාසල. මම ඒක බය නැතුව කියනවා. ඉතින් මම 2011 වසරේ සිට එක වසරේ සිට සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මගේ පාසල වෙනුවෙන් බොහෝම කැප වෙලා මගේ පාසලට ජයග්‍රහණය ගෙන දෙන්න සෑහෙන කටයුතු කරලා තියෙනවා. ඒක මෙතන ඉන්න පේරන්ට්ස් කෝචස්ලා ගොඩක් අය දන්නවා. ඉතින් අද උදේ වෙනකන් මට තිබ්බ අවෝඩ් එක අද උදේ රිහර්සල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා තියෙනවා. Deserving award එකක්, very deserving. ඒක දෙන්න කලින් මගේ performance චුට්ටක් මම කියන්න. මම 2022 වර්ෂයේ Commonwealth Games Birmingham 22 ඒ කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල මම හිතන්නේ මට වයස අවුරුදු 16 එතකොට පාසල් දරුවෙක් විදිහට මම විතරයි Commonwealth Games වලට සහභාගී වුණේ. ඒකෙදිත් plate mixed doubles event එකේ මම gold medalist කෙනෙක්. ඒ වගේම 2023 වර්ෂයේ තිබ්බ Asian Games Hangzhou 22 ඒකෙදිත් මම විතරයි පාසල් දරුවෙක් විදිහට සහභාගී වුණේ. ඒකෙදිත් මම pre quarter finalist කෙනෙක්. ලංකාව වෙනුවෙන් colors ඒ වගේම මේ වගේ achievements ගොඩක් කරලා තියෙනවා. තව 2022 වර්ෂයේ ඉඳලා මම ස්කොෂ් ජාතික ශූරිය අවුරුදු 17යි එතකොට මට වයස ලාභායතම ජාතික ශූරියක්. ඒ වගේම පිට 3 වතාවක් ශ්‍රී ලංකා ජූනියර් චැම්පියන් ඒ කියන්නේ කනිෂ්ඨ ජාතික ශූරිය පිට 3 වතාවක්. ඉතින් මේ චුට්ටක් විතරයි මම අද රිහර්සල් එකට එන්න නැති හේතුව උනේ මට එක්සෑම් එකක් තිබ්බ නිසා. ඒක ඒ වගේම අදාළ ගුරුවරුන්ට ටීචර්ස්ට මම දැනුවත් කරලා තිබ්බා. එතකොට මෙහෙම නෙමෙයි මම මෙහෙම කිව්වට කමන්නේ. ඔබ අතේ ඇති සුවනිය එක. සුවනිය එක බලන්න මගේ performance. ඒක 2023 සහ 22 වසරට අදාළව 22 23 වසරට අදාළව note down කරලා ඇති. ඒ වගේම අනිකුත් ක්‍රීඩිකාවක් එක්ක බලන්න ඒක කොහොමද මගේ performance කියලා. මේක 2023 සහ 24 colors awards. 2016 17 colors නෙමෙයි performance. අදාළ විදිහට ඒක ඔබම බලන්න කොහොමද සුවනේකේ තියෙන්නේ කියලා. මගේ performance 2023 24 සහ 22 යන වර්ෂයන්ට තියෙනවා. ඒ වගේම 2016 17 වෙන පොඩකින් 2016